ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩෑම හා ඉන්දිය කණ්ඩෑම අතර දෙවන එක්දින තරගය අද ආරම්භ වුණා. පළමු එක්දින තරගයේ ඩක්වර්ත් ලූයිස් න්‍යායට අනුව ජයග්‍රහණය කළ ඔසී කණ්ඩෑම මේ තරගයට ආවේ මේ තරගය ජයග්‍රහණය කිරීමේ අරමුණින්. තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩෑම වෙනුවෙන් පිටියට ආවේ රෝහිත් ශර්මා සමග නායක සුබ්මන් ගිල්. නමුත් නායක සුබ්මන් ගිල් ලකුණු 9කට දවා ගැනීමට බාට්ලෙට් සමත් වුණා. ඉන් අනතුරුව පිටියට විරාට් කෝලි කලින් තරගයේදී මෙන්ම මේ තරගයේදී ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වී ගියේ බාට්ලෙට්ගේ පන්දුවක් හමුවේ. ඉතින් කෝලි ඕස්ට්‍රේලියාවේදී පැවති එක්දින තරගයකදී ලකුණු නොලබා පිටියෙන් ඉවත් වූ දෙවන අවස්ථාවත් මේ බවට වාර්තා වෙනවා. ඒ වගේම විරාට් කෝලි එක්දින ජාත්‍යන්තර තරගයක ලකුණු නොලබා දැවී ගිය 18 වෙනි අවස්ථාව මේ ලෙස ඉතිහාසගත වෙනවා. ඒ අනුව එක්දින ජාත්‍යන්තර තරගවල වැඩිම වාර ගන්න ලකුණු නොලබා පිටියෙන් ඉවත් වූ පිතිකරුවන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ ලකුණු 13430ක් ලබා සිටින ලොව එක්දින ක්‍රිකට් රටාව උඩ යටිකුරු කළ ප්‍රහාරාත්මක ප්‍රතිකරු ශ්‍රී ලංකාවේ හිටපු නායක සනත් ජයසූරියයි. ඔහු අවස්ථා 34කදී ලකුණු නොලබා දැවී ගොස් තිබෙනවා. ඒ වගේම එම ලැයිස්තුවේ මුල් 10 දෙනා අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකින් 6 දෙනෙක් රැඳී සිටීමත් විශේෂයක්. එක්දින තරග රටාවේ වැඩිම ලකුණු ලාභියා වූ ලකුණු 18426ක් ලබාගෙන හිටපු ඉන්දිය සුපිරි ප්‍රතිකරු සචින් ටෙන්ඩුල්කර් අවස්ථා 20කදී ලකුණු නොලබා දැවී ගොස් තිබෙන බවට ඔයා දන්නවද? ඒ අනුව එක්දින ජාත්‍යන්තර තරගවල වැඩිම වාර ගන්නක් ලකුණු නොලබා පිටියෙන් ඉවත් වූ පිතිකරුවන්ගේ ලැයිස්තුව මේ ආකාරයටයි. අංක 1 සනත් ජයසූරිය අවස්ථා 34ක්. අංක 2 සහිඩ් අෆ්රිඩි අවස්ථා 30ක්. අංක 3 වශීම් අක්‍රම් අවස්ථා 28ක්. අංක 4 මහේල ජයවර්ධන අවස්ථා 28ක්. අංක 5 ලසිත් මාලිංග අවස්ථා 26ක්. අංක 6 මුත්තයියා මුරලිදරන් අවස්ථා 25ක්. අංක 7 චමින්ද වාස් අවස්ථා 25ක්. අංක 8 ක්‍රිස් ගේල් අවස්ථා 25ක්. අංක 9 රොමේස් කළුවිතාරණ අවස්ථා 24ක්. අංක 10 ඩැනියල් විටෝරි අවස්ථා 23ක්. කෙසේ හෝ මේ තරගයේදී විරාට් කෝලි ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වී යන විටදී ඔහු ඔහුගේ අතක් උස්සවා පිටියට ආචාර සිදු කළ ආකාරය කාගෙත් කතාබහට ලක් වෙන්න ගත්තා. මේ හේතුව නිසා බොහෝ දෙනෙක් පවසන්නේ විරාට් කෝලිගේ ක්‍රිකට් කැරියර් එක මෙතනින් අවසන් වූවාද බවටයි. ඉතින් ඒ අනුව ඉන්දිය කණ්ඩෑම පන්දුවර 50 නිමා වන විට කටළු 9ක් දැවී ලකුණු 264ක් ලබා ගැනීමට සමත් වුණා. මෙහිදී ඉන්දිය කණ්ඩෑම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වුණ හිටපු නායක රෝහිත් ශර්මායි. ඒ පන්දු 97කදී 6 පාර 2ක් හා 4 පාර 7ක් සමගින් ලකුණු 73ක් රැස් කර ගනිමින් ඒ වගේම ශේරියස් අයියර් පන්දු 77කදී ලකුණු 61ක්ද අක්සාර් පටෙල් පන්දු 41කදී ලකුණු 44ක්ද රැස් කළා. මේ වගේ ක්‍රිකට් ගැන හැමදේම බලා ගන්න ක්‍රිකට් වන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න.